අද අපි යන්නේ බෙලිහුල්ලෝයේ මේ දැන් මේ ගලා යන්නේ බෙලිහුල්ලේ කොටසක්. අපි දැන් යන්නේ මේ බෙලිහුල්ලේ උඩ පැත්තට. දැන් මේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඊට පස්සේ බෙලිහුල්ලෝය පමහින්න ග්‍රාමයේ ආසන්නයේ තියෙන කියන්නේ පමහින්න ග්‍රාමයේ මැදින් ගලා යන සුන්දර ජල ධාරාවක් තමයි මේ බෙලිහුල්ලෝය කියන්නේ. අපි මේක උඩහට ගිහින් බලමු මොනවා වගේද කියලා. ඔයගොල්ලෝ බලංගොඩට ආවට පස්සේ බලංගොඩින් බලන්න තැන් ගොඩක් තියෙනවා. දැන් අපි ඉන්නේ බෙලිහුල්ලෝයට යන තැන. මෙතන බෙලිහුල්ලෝට යන තැන. එහා පැත්තේ පිටිපස්සෙන් ගියාම අපිට යන්න පුළුවන්. පහන්තුඩාවට යන්න පුළුවන්. සමනලාවට යන්න පුළුවන්. අපි හිකෝඩ කලින් වීඩියෝ එකක ගෙනාව අපිත් එක්ක ගිහිල්ලා හිරිකටුවේට ගියා. ඒ වගේ තැන් ගොඩක් තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ ලස්සන බෙලිහුල්ලෝය. අපි එනම් ගිහිල්ලා බලමු. කොහොමද බෙලිහුල්ලෝය කියන්නේ. දැන් මේ අපි යන ප්‍රේස් එක තියෙන්නේ බෙලිහුල්ලෝය. දැන් මේ උගල්පේ ප්‍රාදේශීය සභාවේ තමයි මේ බෙලිහුල්ලෝය මේ ගලාගෙන යන්නේ. ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය කොටස ආර උගල්පේ ප්‍රාදේශීය සභාවේදී මේ ජනයාට බලන්න. ඊට පස්සේ සමහරවල් එහෙමයි. දැන් බෙලිහුල්ලෝය ඔයගලන්ට බලන්න පුළුවන් එක එක තැන් වලින් කියලා බලන්න පුළුවන්. ඔයගලන්ට සේෆ් විදියට ලස්සන තැනක් බලා ගන්න ඕන නම් මේ උගල්පේ ප්‍රාදේශීය සභාව ඉතින් මේ වඩා විඩාව පිරිසිදු කරගෙන ලස්සනට මේ ටික තියාගෙන ඉන්නවා. මේ හරහා යන එක ඔයගලන්ට ගොඩක් පහසුයි. අපි එනම් ගිහිල්ලා බලමු සාර කොහොමද. බදුල්ලේ සිට බලංගොඩ දක්වා වූ කඳුග අතරින් පහළ ගලා වසින මේ අපූර්ව දොළ පහර බලංගොඩ නුදුරින් කොළඹට ක්‍රමයට 150 දුරින් පිටා ඇති අතර සුන්දරත්වය අතින් මෙන්ම ආර්ථික වශයෙන් බෙලිහුල්ලෝය දක්වන ඉහළ දායකත්වය. තම තියෙන ටිකට් කවුන්ටර් එක. අපි එකෙන් රුපියල් නේද 30ක ටිකට් එකක් ගන්න ඕන. ඒක ඇත්තටම ගන්නේ උගල්පේ පාය සභාව විසින් මේ ගහකොළ ඊට පස්සේ මේ ජල ධාරාවෙම ආරක්ෂා කරන. කියන්නේ මේ බලන කොළයක්වත් නැහැ වටේ පිටාවේ. හරියට පිළිදුව තියෙනවා. ඉතින් මේව දේවල් සල්ලි අරගෙන කරන එක ගොඩක් වටිනවා. අපි ගිහින් බලමු මේ උඩට යන්න පුළුවන්. ළඟදී උඩට යන්න හැකියි. ගන්න යන්නේ. අපිට මෙතනත් අපි ළඟ තියෙනකොට අපි ගිහින් බලමු. මෙතන ආවා මාර view එකක් අපි බලන්න. මාරම ලස්සනයි. මේ හැරි පොඩ නාරවන ප්‍රේතන් වෙන මේකේ පොඩ ගැඹුරු වගේ. ඒක තියෙන වතුර පාර පොඩ සැරයි. අපි ඉස්සරහට ගිහින් බලමු මොනවා කියනවා. මගේ සමලය පෝෂණ අතර සමලය වේල ලංකාවේ දෙවනියට විශාලතම ජල ජීවන කල්පනාවක් වෙනවා. මෙවයින් ගියවත් 120ක විදුලියක් ජනනය වන අතර මේ වේල බෙලිහුල්ලට 9.4 දුරින් පිහිටා තිබෙනවා. බලන්න මේ දැන් අපි මේ ඉන්නේ බෙලිහුල්ලෝයේ උඩ හරියේ. මේකේ මේ ගස් කොළම නේද? මේ හරිම ඒ කියන්නේ අපි දැක්කම පස්සේ අපේ ඇස් මේ හිතා ගන්න බැරි විදිහට
මේ අද කරනගේ මේ තැනක තාමපස්සේ ආ යන්න හිතෙන්නේ දාලා යන්න හිතෙන්නේ. අපි ඉස්සරහට යමු මේ හරිය දැන් මේ ගල් ගත්තාම පස්සේ මේ අපිට මේක දැක්කම හිතනවා කාලවලදී කියන්නේ. අයි කාලවලදී මේවා ඉන්න වතුර ගිහිල්ලා මේ ගස් මේ ගල් මේවල තියෙන්නේ. අපි මේ ඉන්නේ බෙලිවුල්ලේ. ඔයට නම ලැබුණු විදිය කලින් මේවට කියව තියෙන්නේ බෙලික් ඔය කියලා. පස්සේ ජනවාරත් එක්ක මේ බෙලික් ඔය කියන නම බෙලිවුල් ඔය නම බවට පත් වුණා කියලා තමයි ජනප්‍රවාදී. මේ පඹහින ගම්මානය හරහා කපලා යන මේ ජලධාරාව මේ හරියම පිළිසිදුයි. ඒ වගේම මාන සීතලක් තියෙන්නේ. මේ මහ දවල් වල මුදුම සීතලයි. ඉතින් මෙතනට එන අයට උඟාඩු පාඩුවේ දවස ගෙවලා යන්න පුළුවන් සුන්දර තැන. ඇවිල්ලා බලන්න. වීඩියෝ කොතනින් දර්පොලේ ගාල්දින්නේ එන යාළුවනේ ඔන්න අද මේ වීඩියෝ එක මෙන්න මේ වගේ විදිහට තමයි අවසන් වෙන්නේ. ඉතින් වටේ පළුව කරලා තියෙනවා. ඉතින් අපිට ඔකට යන්න තියෙනවා. ඒකින්ද අපි මේ වීඩියෝ එක මේ අවසන් කරනවා. මේ වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අදට ගිහින් එන්න. තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න. එහෙනම් ජය වේවා.